මේ ඉන්නේ මාරගේ වෙලේ කොයි වෙලේ බැලුවත් නෙදී. ඒක ජාතක ඇදුම ඇවිල්ලා කළුයි කොට ගලසමයි. එයා නිකන් ගෙදර ඉන්න එකෙන් විතරයි. උදේට නැගිටින්න යන කම්මැලි. මාරිගේ අයියා තමයි ගෙදර ඉන්නේ. එයා කිසිම රස්සාවක් කරන්නේ නැහැ. උදේම නැගිටිට පස්සේ එයා ධර්ම දෙනවා. එයා ධර්ම දෙන්න පස්සේ හැබැයි පොඩ ගියා කම්මැලි ධර්ම ඉන්න. ජොබ් එකක් එමෙ නැහැ. ජොබ් එකක් හම්බෙන්නෙත් නැහැ. මොකද එයා ඉන්ටර්විව් යන පාර එයා ෆේල් වෙනවා. ඉතින් මේක තමයි මාරගේ ජීවිතේ. බලමු මොනවද වෙන්නේ කියලා. මල්ලි බොලේකින් අදරන්න හැරි අපි ආවේ බොමංකොල ගන්න තියෙන ඔක්කොම බෝතලු බේ අරන් යන්න මොකද හිතන්නේ අරන් යන්නද